හෙලෝ හයි අද අපි කතා කරන්න යන්නේ 2015 ආපු මසාන් කියන මූවී එක. මේක කවුද අපි විකි කෝෂල්ගේ පළවෙනි ෆිල්ම් එක. විකි කෝෂල් ඉස්සර ඉන්න විදිහ දැක්කම දැන් ඉන්න විදිහත් එක්ක ඉස්සර ඉන්න මේ ෆිල්ම් එකේ මේ කාලේ හැටියට මාරම වෙනස්. හරිද? ඔයාලා ඒක අනිවාර්යෙන් විකි කෝෂල්ට ආදරය කරන අනිවාර්යෙන් මේක බලන්න ඕන ෆිල්ම් එක. එතකොට අපි මේ ෆිල්ම් එක ගැන කතා කරොත් එහෙම ෆිල්ම් එක අපි හිතන විදිහේ එකක් නෙමෙයි මේක මේ ෆිල්ම් එක. හරිද? මේක නිකන් ෂොක් ෆීල් එකක් වගේ. ඒ ෂොක් එක අපිට හම්බෙන්නේ එකම එක තැනකදී. අද මට නම් දැනුනේ එකම එක තැන් දෙකකදී දැනුණා. හරිද? අපි සරලව කතා කරොත් එහෙම මේ ෆිල්ම් එක ගැන ඔයාලා දන්නවා ඉන්දියාවේ මිනි පුච්චලා ඒ අලු පහ කරනවා ගංගානම් ගඟේ. එතකොට මෙන්න මේ ගංගානම් ගඟ බේස් කරන් තමයි මේ ස්ටෝරි එක බිල්ඩ් වෙන්නේ. හරිද? මේ ගංගානම් ගඟේ යුරු දෙකක ඉන්න එක යුරක ඉන්න ගෑන් ළමයිගේ කතාවකුයි අනිත් යුරේ ඉන්න පිරිමි ළමයිගේ කතාවකුයි තමයි මේ ෆිල්ම් එකේ යන්නේ. ගෑන් ළමයා ජොබ් එකක් කරනවා. එතකොට පිරිමි ළමයා මේ පැත්ත ඉගෙන ගන්න පිරිමි ළමයි. එතකොට පිරිමි ළමයට තියෙන හරි ලස්සන පිරිමි ළමයට තමයි විකි කෝෂල් රඟපාන්නේ. එතකොට මේ පිරිමි ළමයාට අපිට සාමාන්‍ය විදියට මේ අපි ඉගෙන ගන්න කාලේ ගෑන් ළමයා ගැන හිතක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ ගෑන් ළමයාට ෆීලිං එක එක්ස්ප්‍රෙස් කරලා කොමයි දෙන්න එකතු වෙනවා. ඒ දෙන්නගේ ලව් ස්ටෝරි කියද්දි ඔයාලා දන්න ඉන්දියාවේ කුල ප්‍රශ්න නම් තියෙනවා. හැබැයි මෙයාලා ඒ හැමදේම බැලන්ස් කරගෙන මෙයාලගේ ලව් ස්ටෝරි එක මාරන නෝමල් එකේ කරගෙන යනවා. ඒ කියන්නේ මෙයාලගේ ලව් ස්ටෝරි එකට ඕන හැමදේම මේ දෙන්න හදාගෙන හරි ලස්සනට ජීවත් වෙන තමයි යන්නේ. ඒතර මේ ගංගේ අනිත් පැත්තේ ගෑන් ළමයි කතාව අපිට පෙන්වනවා. ඒකේ වෙන විදිහට මේ ගෑන් ළමයා එයා යවලා ඉන්න බොයිත් එක්ක රූම් එකකට ගිහිල්ලා ඉති පොලිසියට අහු වෙලා ඒ පොලිසිය ගෑන් ළමයිගේ වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඒ වීඩියෝ ක්ලිප් එක පෙන්නලා පගාවක් විදිහට මේ ගෑන් ළමයින් සල්ලි ගන්න එකක් තමයි යන්නේ. ඒ අතරේ පිරිමි ළමයා මැරෙනවා. ඒ වගේ සීන් එකක් වෙනවා. ඒ වගේ කතාවක් තමයි ඒ යුරේ යන්නේ. වැඩේ කියන්නේ මේ යුරු දෙකේ කතාව එක තැනකදී කියන්නේ ඔලේ වලින් බලන්න මේ පොඩි දෙයක් හරි දෙයක යනිකම් පොඩි බඩුවක් ඒ පොඩි බඩුවේ තමයි මුළු මේ ස්ටෝරි එකම අපිට ෂොක් වෙන්නේ. එතකොට මම දැන් කිව්වොත් මුද්දක් එක තැනකදී මේ මුද්ද පෙන්නනවා. එතනදී අපි මාරු විදියට ෂොක් වෙනවා. තව තැනකදී මේ මුද්දම පෙන්නනවා. ඒ මුද්ද හින්දා තමයි මේ ස්ටෝරි දෙක එකතු වෙන්නේ. ඒ වගේ මාරම ෂොක් ෆීලිං එකක් තියෙන මූවි එකක් තමයි මේ මසාන් කියලා කියන්නේ. හින්දා අනිවාර්යෙන් බලන්න ස්ටෝරි එක මොකක්ද කියලා දැනගන්න අනිවාර්යෙන් මේ මූවි එක බලන්න.